Welcome back to my channel. අද මම යන්න හදන්නේ ලස්සන ප්ලේස් එකකට ඔයගොල්ලෝ එක්ක යන්න හදන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා හිතනවා. මේ තියෙන්නේ මගේ නිල රථය. Let's go. එහෙනම් අපේ ගමන පිටත් වෙන්න. අද සීතල එච්චර නෑ, පොඩ්ඩක් ටිකක් 15ට වගේ යන්න. ඒක නිසා සීතල නැම කුල්ලෝරයක් දාගෙන ආවේ. मेन रोड पे දාගත්තා. ඉතින් කෙලින්ම යamak තියෙන්නේ. ලයිට් එක ගන්න, ලයිට් එක ගන්න. මේ දවස්වල වහිනවා. මොකද දැන් ඕටම් එක පටන් ගත්තා. ඒ නිසා මේ දවස් දෙකේ දිගටම වහිනවා. අද සිකුරාද දවස් වුණාට අද ටිකක් එළියේ මිනිස්සු අවිදින අඩුයි. මොකද ඊයේ මෙහෙ නිවාඩු දවසක්. ඒක නිසා මට දෙන්නේ අදත් ඒගොල්ලෝ ගොඩක් අය නිවාඩු අරගෙන ගෙදරට වෙලා රෙස් කරනවා. ඉතින් මොකද ලොන් වීකෙන්ඩ් එක නිසා. ඔගේ බෙල්ල හරිය කවදා කරගන්න ඕන. මොකද බෙල්ලට හුලං ගත්තොත් හරි අමාරු වැඩේ කරන්න. ඉක්මනට ලෙඩ වෙන බලනවා. මොකද සීතල උඩ බෙල්ලට අදිනන් පස්සේ සමගතිය වගේ ගේ ඇවිස්සෙන්න බලනවා. මම පුළුවන් තරම් අත් දෙකයි බෙල්ලයි වහගෙන තමයි යන්න ඕන. ඉස්සරහින් හරවන්න තියෙනවා. ඒ පරිස්සමෙන් යන්න ඕනේ. ජර්මනි කියලා නෑ, හරක් වගේ වාහනේ ලෝඩ් මිස් වෙනවා. තන බස් හෝල්ට් එක හරි පරිස්සමෙන් යන්න ඕන. මේ වගේ තැන්වලදී වෙනවා තියර ඉස්සරහින් මේ තියෙන බිල්ඩින් එක බේයා කියන කම්පැනි එක. මේ ජර්මනි වල තියෙන ගොඩක් ෆේමස් කම්පැනි එකක්. multinational. මම ඊයේ මේ හරියට වෙනකම් ආවා මගේ මේ බයිසිකලේ වොෂ් කරගන්න. එතන කාර් විතරයි වොෂ් කරන්නේ. පාර මම ආයෙත් මට හරවගෙන ආයෙත් යන්න ඕන. ඊට පස්සේ මම වෙන තැනකින් වොෂ් කරගත්තා. එතන තියෙන්නේ මාසෙට මම වොෂ් කරන්න කාඩ් එක ගන්න තියෙනවා. මම වෙන තැනකින් අර කාසිය ඇතුළට දාලා ඉවරලා මේ වොෂ් කරන තැනකින් පාර මම වොෂ් කරගත්ත සයිකල් එක. නැත ඊයේත් ලස්සන නිසා ජරා වෙලා තිබුණා. ඔය මම බයිසිකල් එකේ ගොඩක් වෙලාවට ගේ ඇතුළට තමයි දාලා තියන්නේ. නැත්නම් එළිය දාලා තිබුණා පස්සේ වැස්සට තිබුණා සවුත් වෙන නිසා.
විදිහට අදත් මට වොෂ් කරන්න වෙයි වගේ. මොකද සෑහෙන අදත් මඩ වදී වගේ. අද ගේ ඇතුළේ දිනකොට ඊට පස්සේ ආයෙ වොෂ් කරලා තමයි ඇතුළට ගන්නව. නැත්තම් ගේ ඇතුළත් ජරා වෙන නිසා කෙලින්ම යන්න දෙන්න. එනවා දැන් රතන් තියෙන ෂෙඩ් එක. ඒක ඇතුළේ තමයි කාර් වොෂ් කරන්නේ. මම ඊයේ එතෙන්ට ආවේ. බට් එතන මන්ත්ලි කාඩ් එකක් ගන්න ඕන වොෂ් කරන්න. ඒක ටිකක් එක්ස්පෙන්සිව් වැඩි. මොකද බයිසිකලයක් වොෂ් කරන්න මන්ත්ලි කාඩ් එක ඒගොල්ලන්ගේ යුරෝ 15ක්. ඒක නිසා බොරු වැඩක්. මොකද කාසි දාලා වොෂ් කරන තැන යුරෝ 1යි. සාමාන්‍යයෙන් මම සයිකලේ වොෂ් කරන්නේ මාසෙකට මැක්සිමම් 3 පාරක් වගේ. ඒ නිසා ඒ වගේ කාඩ් එකක් අරගෙන බොරු වැඩ කියලා මට සිතුන නිසා මම ඒ තීරණය ගත්තා. අර ඔයගලන්ට පේනවද දැන් ඈතින් ලස්සන බිල්ඩින් එකක් තියෙනවා. ඒකම කිට්ටු කරලා තියෙනවා. මේක ඇරින් තමයි ඌබාන්න කියන්නේ මේ ඔයගලන් ට්‍රේන් එකේ මේ යටින් තමයි ට්‍රේන් එක යන්නේ. මේ ට්‍රේන් එකේ ස්ටොප් එක අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එක තියෙන්නේ මේ සයිකලේ අතර සද්දයක් එනවා. සමහරවිට පැඩල් එකේ පොඩි සද්දයක් ආවා. කාමරේ තියෙන බිල්ඩින් එක සුපර් මාකට් එකක් තමයි පල්ලෙහෙන් තියෙන්නේ. ලස්සනයි බිල්ඩින් එක. මේ පැඩල් එකේ මොකක්ද සද්දයක් ආවා. පාර පොඩ්ඩක් ඇදලා ඉන්නේ. ඒක හදාගත්තා. යමු ඉස්සරහට ගිහින් බලමු. දඩ වතුර වලක් තියෙනවා. මෙතනින් දාලා යන්න. මම ගන්නේ නැහැ. සවුත් ඒතුලත් එක්ක දාලා යනකොට. एरिया के गोड़ा लස්සන බිල්ඩින්ග්ස් ටිකක් තියෙනවා. මේ හරි පරිස්සම යනවා. මොකද මේ ට්‍රැම්ප් යන ඒරියා එකක් මෙතන. ඒක නිසා හරි ප්‍රවේශමෙන් යනවා. මොකද මේ ට්‍රැම්ප් වල සද්ද හෙන්නෙත් නැහැ. ජෝසෙන් ඇවිල්ලා ෆෝන් කරනකම් දන්නෙත් නැහැ. ඒ නිසා තාත් ලස්සන බිල්ඩින්ග් එකක්. on tram pack and all under pain out then with me. Oh, it's hanging tram pack. මේ පාර වෙන පටු පාරක්. ඒක නිසා හරි ප්‍රවේශමෙන් තමයි යන්න ඕනේ. මොකද වාහන එනවා ඊට පස්සේ ට්‍රැම්ප් එනවා. ඒක නිසා හරි ප්‍රවේශමෙන් යන්න ඕනේ.
ලෙදර් ෂොප් එකකට එකක් දැකලා නතර කරා. දැන් ලස්සනම බෙල්ට් වොලට් ඒ වගේ ගොඩක් තිබුණා. But යමින් ගමන් ලෙදර් වලින් හදව ලෙදර් මැටීරියල් වොලට් බෙල්ට් ඒ වගේ අයිටම් තියෙන ෂොප් එකක් දැකලා නතර කරා. ඒක ප්‍රයිස් එක තවුලක් නෑ බත් මට සෙට් වෙන මොකද තිබුණා ඒක නිසා එතනින් ආවා. එනම් බලමු මේ දුර කතර ගවාගෙන ආවේ මේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලංකාවට ගෙන ඇදපු Volkswagen කම්පැනි මියුසියම් එක තුළට යන්න. මගේ නිල රථය අතර නතර කරලා ආවා. බලමු ඇතුළට ගිහලා.
රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඔයගලන්ට ඕන කෑම එහෙම ගන්නත් පුළුවන්. අපේ ෆීඩ්බැක් එක දෙන්න තියෙනවා. මම ඇතුලේ මොනවද විස්තර කරන්න ගියේ නැත්තේ මේ. මොකද ඒක බලන අයට ඩිස්ටර්බ් වෙන නිසා. ඇත්තට මේ ඇතුලේ විස්තර කරන්න දෙයක්වත් නැහැ බෑ. වාහන ටිකක් තියෙනවා.
එච්චර තමයි ලොකු දෙයක් නෑ ඒක ඇතුලේ. මගේ නිල රථය බලමු ඉස්සරහට ගිහින් අර පැත්ත මොනවා හරි බලන්න දෙයක් තියෙයිද කියලා. right